සුබ දවසක් වේවා යාළුවනේ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න අපි හුඟ දවසකින් නිතරම හොයාගන්න බැරි කෑමක් හදන්න තමයි ඔන්න යන්නේ. මේ මොකද දන්නවද? වැව මාළු කරි එකක්. ඉතින් මම ඇත්තටම කලින් සූදානම් කරගත්තා මේකට අවශ්‍ය දේවල් ටික. ඊට පස්සේ මම කරඳ මුංගු, කරාඹු නැටි, කුරුඳු කෑල්ලක් මේ ඔක්කොම ටික මගේ පුංචි වංගෙඩියට දාලා පොඩ්ඩක් තලා ගන්න තමයි දැන් යන්නේ. ඒ අතර මම මැටි හට්ටියකුත් රත් වෙන්න ලිපේ තියලා තමයි තියෙන්නේ, තෙල් ටිකකුත් දාලම. එතකොට අපේ හට්ටියත් ටික රත් වෙලා තියෙන්නේ. ඇත්තටම අද මාළු ගොඩක් ගත්තා. මේ මම ඉතින් වැඩිය නිතරම වගේ මේ වගේ ගොඩාක් මාළු යන්නේ නැහැ. මේ වැඩි ප්‍රමාණයක්. ඉතින් අද වැඩිපුර තෙබ්බා. ඉතින් එකපාරම හොයාගන්න හදන්නේ. තෙල් ටික හොඳට රත් වුණාම අබ චුට්ටක් දාලා ඒකට අපි අර තලාගත්ත කරඳ මුංගු, කරාඹු නැටි, කුරුඳු ටිකක් දාලා මම පුංචි මේ වසාවාසි කෑල්ලකුත් දැම්මා. ඔයගොල්ලෝ දාලා බලන්නකෝ, මේක හරි සුවඳයි. හරි සුවඳක් එනවා මේ තෙලට දැම්මහම. ඊට පස්සේ ඉතින් මම සූදානම් කරගත්තා අපි මේ සාමාන්‍ය මාළු කරි එකක් හදාගන්න අපිට අවශ්‍ය දේවල් ටික. කරපිංචා, රම්පේ. කරපිංචා ටික ඇත්තටම මම පොඩ්ඩක් පොඩියට කපලා ගත්තා. මේක ඇත්තටම මේ දැනගත්තේ ජපාන් වීඩියෝ වලින්. මේ ඒගොල්ලෝ කරපිංචා පොඩ්ඩක් පොඩියට කපලා කෑමට දානවා. මම ඉතින් try කරලා බැලුවා. ඇත්තටම මේ හරි සුවඳයි. මේ අර අපේ උයන ව්‍යංජනයේට හොඳ ප්‍රියමනාප සුවඳක් එනවා. ඊට පස්සේ ඉඟුරු, සුදු ලුණු චුට්ටේට කපලා, මීලුණු ගෙඩියක් විතර කපලා මේ ඔක්කොම ටික මම රත් වෙච්ච තෙල් එකට දාලා හොඳට චුට්ටක් කලවම් කරමින් උයාගත්තා. ඒ අතර මේ ඔයාලට දැන් පේනවා ඇති මම මේ මාළු ටිකට එකතු කරන්නේ දෙහි ඇඹුල් ටික. මම අද ඇත්තටම හිතුවා මේ දෙහි ටිකක් දාගත්තොත් හොඳයි කියලා. මාළු එකට මම කලින් කහ ලුණු පොඩ්ඩක් වගේ අතගාලා තිබ්බේ. මේ වැඩිය තැලෙන්නේ නැතුව හරි පරිස්සමින් මේ මාළු ටික ගන්න ඕනේ. මොකද මේවා එකට තැලෙන්න බලනවා. ඊට පස්සේ ඔන්න අපි චුට්ටක් අර තෙලෙන් බැදිච්ච අපේ මික්ස්චර් එකට කහ, තුනපහ, මිරිස්, ගම් මිරිස් ටිකක් දාලා එක චුට්ටක් බැදෙන්න දීලා ඉවර වෙලා දැන් ඔන්න මම එකතු කරගත්තේ පොල් කිරි. පොල් කිරි දාලා මේ කරි එක හැදුවම ඇත්තටම මේ හරිම රසයි. ඉතින් ඒ රස වැඩි වෙන්න තමයි පොල් කිරි දාගත්තේ. ලුණු චුට්ටකුත් දාලා දැන් ඉතින් මම මේ හොද්ද ටිකක් අර හොඳට පැහෙන්න චුට්ටක් උතුරනකම් වගේ ලිපේ මද ගින්දරේ උයා ගන්නවා. ඒ අතර මට චුට්ටක් මේ පාට මදි වගේ කියලා හිතෙච්ච හින්දා මිරිස් ටිකකුත් දැම්මා. ඉතින් ඔන්න හොද ටිකක් පැහෙනකොට හරීම පරිස්සමින් හැන්දෙන් එකින් එක මාළු කෑලි ටික අපේ හොද්දට අහුර ගන්න ඕනේ. ඉතින් හරි පරිස්සමින් මේ වැඩේ කරගන්න ඕනේ. මොකද අර මාළු ටික කුඩු වුණොත් එහෙම අපිට අර ඒකේ හරියට රසට ඒ අවශ්‍ය පදමට ගන්න බැරි වෙනවා. බොහොම පරිස්සමින් හොද්දට මාළු ටික අඩු කරගන්න ඕනේ. ඔන්න දැන් මේ වෙනකොට මං හරිම පරිස්සමින් හොද්දට මාළු ටික අඩු කරලා ලිපේ ගින්දරත් පොඩ්ඩක් විතර අඩු කරලා හට්ටිය වහලා හිමින් සැරේ හොද්ද උයා ගන්නවා. ඉතින් මාළු ටික ඇත්තටම මේ අපේ කරි එක හැදෙනකොට මේක මාරම සුවඳයි. හරිම සුවඳයි. ඉතින් ලොකුවට හැඳි ගන්න නම් යන්න හොඳ නෑ. අර හොද්ද චුට්ටක් හොලෝලා වගේ අරගන්න ඕනේ. මොකද මාළු ටික කුඩු වෙන්න බලන නිසා. ඉතින් මේ වගේ රස මාළු කරි එකක් හදලා ඔයගලන්ගේ විස්තරේ මටත් කියන්න. ඉතින් ඔයාලා
එකතු කරන දේවල් ඒ වගේ මොනවද වෙනස්කම් කරන්න කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. සුබ දවසක් වේවා.